ඩිස්කනෙක්ට් වුණා. මේ අපි මේ බැලුවේ යන්න කට්ටිය ආවට පස්සේ කියලා නේද ඒගොල්ලන්ටත් වැඩ ඇති කරන්න. අපි දවල් වැඩ ඇති නෙමෙයි නිදා ගන්න. ඔව් නිදා ගන්න. අපි කොහොමද උදේට මේ අයව දවල් වෙලා යනවා නේද? ඔව් මේ මගේ බලන් ඉන්න කට්ටියක් කියන්නේ මේ තියෙන පොඩි පණිවිඩයක් කියන්න මේ සෙට් එක මාත්. ඔය කට්ටිය ඉන්නවනේ. ඔව් මගේ කට්ටිය. අපි ඒගොල්ලන්ට කියමු. මම කියලා දෙනවා මගේ. මේ එහෙනම් මේ ඔයගොල්ලෝ ඒ කියන්නේ මට ඇත්තටම ඔයගොල්ලන්ට මේ ස්තුති කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ මේ මම 100යි දැම්මේ 2025 ඔයගොල්ලෝ මාව ඉදිරියට උස්සලා තිබ්බා. 100යි මම. ඒ කියන්නේ ඇත්තමයි මම ඒක මේ දැක්කා iconography එකේ ඔයගොල්ලෝ මට දීපු එක මම මේ ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකක්ම කියවනවා. මට වෙලාව ඇත්තටම පොඩි ගැටලුවක් තියෙනවා වෙලාව සම්බන්ධයෙන්. ඒ හින්දා මට ඔයාලට රිප්ලයි කරන්න බෑ. හැබැයි හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. පට්ට ආදරේ. මේ ඔයගොල්ලෝ මාර තනක මාව දීලා තියෙනවා. බොහොම ස්තුතියි. ඒ හින්දාම මේ ඒ කියන්නේ ඇත්තටම මම මාර විදිහට මොටිවේට් වුණා. ඇත්තටම මම රැප් කරන්න නෙමෙයි හිටියේ මම ඊට වැඩි අවුරුදු ගොඩක් කාලයකට කලින්. මේ මෙයා ගැන දන්නේ නැති කට්ටිය ඇති සමහර විට. ඒ කියන්නේ මේ වයිට් කැප කියලා කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ රැප් කරපු එක්කෙනෙක්. ඒක සීන් නේ. හරිද? ඒ කියන්නේ අපි ඒ කියන්නේ දැන් ගොඩ කාලයකට කලින් අවුරුදු බර කාලේ 15ක් ඕනේ. මාත් ස්කෝලේ අවුට් වෙච්චත් කොහොමද? ඒ කියන්නේ ඊට වැඩි අවුරුදු 15කටත් වැඩි මොකද මමත් දැන් අවුරුදු 15ක් විතර. එතකොට මේ ඊට වැඩි මම ස්කූල් එකේ නේ දවස් ගෙදම්ම නේ ඔව්. අවුරුදු 15කට ඊට කලින් ඉඳන් රැප් කරන එක්කෙනෙක් මෙයා. ඒ කියන්නේ මෙයා මේ පොඩක් බ්‍රේක් එකක් කරන්න හිටියේ. ඊට පස්සේ අපි ආයෙත් පාරක් බ්‍රේක් එක එන් කළා. අපි ආරාධනා කරලා ගිහලා එන්න මේකට ආයෙත් වඩින්න කියලා. ඊට පස්සේ ඇත්තටම මට ඇත්තටම ලියා ගන්න ඒ කියන්නේ මට මගේ රැප් ලියන්න ඕනේ දැන් ස්මෝග්. ඉතින් මට ඒකේ පොඩි මේ ප්‍රශ්නයක් තිබ්බා. මොකද අවුරුදු 9ක් විතර මම කිසිම සෝෂල් මීඩියා එකක හිටියේ නැහැ. මම කොහොම ඩිස්කනෙක්ට් කරලා හිටියේ. මේ ඉතින් මට ලියන්න බැරි වුණා. ඇත්තටම ස්මෝග් තමයි මේකයි මගේ ගුරු මං කියන්නේ. මෙයා මේ ස්මෝග්යි ගේ මේ වහගම සේකර කියලා. ඒ කවුරුත් ඕනේ නැහැ මට රැප් ලියන්න ටෙක්නික් ඉගෙන රැප් කින්. ඉතින් ඒකයි. ඉතින් මේ කොහොම හරි මගේ හොඳම ගෝලයා. ඒක මගේ හොඳම ගෝලයා කියලා කියන්නේ මම සාමාන්‍යයෙන් කියන්නේ මේ මට තව බ්ලේම් එකක් එනවා. ඒ කියන්නේ මම මම මොනවද මේ කට්ටියට අත දෙන්නේ නැහැ මොකක්ද එහෙම කියලා සෝස මට ඇහුණා කියනවා. ඒ කියන්නේ මම දන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. මම ඒ ටිකත් කියන්න ඕනේ. ඒ කියන්නේ සෝසා. දැන් ඔය රිප්ලයි කරලා තියෙන එකේ. ඒ කිසිම හරයක් නැති කතා තමයි කියන්නේ. මොකද 44 කල්ලින් පැන්නුවලු. මාව 44 කල්ලින් කවුද පැන්නුවේ? මම ඒක යන්නේ. ඒකයි සීන් එක. මේ 44 නල්ලේ කොටලා තින්නේ වගේ. තේරෙනවද? ඒකයි සීන් එක. 44න් එහෙම ඒ කියන්නේ 44 අයින් කරන්න බැරි කැලිය අපි. ඒකයි සීන් එක. කවුරුත් මෙහෙම කරේ නැහැ. බොරු කියන්න එපා සෝසා. ඒ සීන් එක. තව එකක් කියනවා මම අත දෙන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම අත දෙන්නේ නැතුනට මම ශිල්පේ දෙනවා. ඒක සීන් එක මම දන්න කට්ටිය දන්නා මම හම්බෙන කට්ටිය මම හම්බෙච්ච රැපර්ස්ලා ඔක්කොම දන්නා මම දන්න හැමදේම කියලා දෙනවා කියලා. ඒ කියන්නේ මම ගුරු මුස්ටි තියාගෙන මම හැමදේම කියලා දෙනවා. මම දන්නේ සෝසයි මට එහෙම කියන්නේ කියලා. මොකද මම එයාටත් කියලා දීලා තියෙනවා. ඒකයි සීන් එක. මට එයාත් මට ගුරු කියලා කියන කෙනෙක් තමයි. ඒකයි සීන් එක. මම දන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. මේ ගුරු සීන් එකක් දන්නේ නැහැ කියලා. මම උඩ කියන්න දෙයක් නැතුවට කියනවා. ඒකයි සීන් එක. සෙට් වෙන්නේ නැහැ ඒක. මට මතක සීන් එකක් තිබුණා. කියන්නේ මේ කට්ටිය දාලා තිබුණා අර මම මේ කවුද මේ මානසිකව ගෙන්නනවනේ මගේ ඉන්ටර්වයුව එක ඒකෙදි මම ඔයාගේ එක යහනවනේ මානසිකටයි ඩිස් කරේ කියලා. ඒකට ඔයා කියනවනේ පළැති රුකකට ගල් ගැහුවේ කියලා. ඔතන ඒක එයාලා හිතනවා මේ පළැති රුකකට එහෙම ඇදට පළැති නෑ මම කියන්නේ ඒක මම ඒකත් මම පැහැදිලිවම මම ඩිස් එකේ ගිහලා වචන හොඳට බලන්න. මම මොනවද කියලා තියෙන්නේ කියලා වචන ටික බලන්න. ඒ කියන්නේ එතකොට තේරෙනවා මම සම්පූර්ණ කතාව පැහැදිලිවම මම කියලා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම කියලා තින්නේ මම අන්තිමට කියන්නේ ඒකයි ඛූබ්සූරත් තේ අබ්බි කචරා තෝ ෆේකෝ ලස්සනයි තමයි. හැබැයි ඒ කුණුණ විසික් කරපන්. ඒක ඇසින්නේ. ඒ කියන්නේ පළයක් නැහැ කියලා මම කියන්නේ නැහැ නේ. මම කියන්නේ ලස්සනයි තමයි. හැබැයි කුණුණ විසික් කරන්න එපා. ඔව්. ඒක ඇසින්නේ. අර දැක්කනේ ඔයගොල්ලෝ කියන දෙපැති. හරි මේ මගේ කතාව කියන්නම්. ගොඩක් ප්‍රශ්න ආවද? ඔව් නෑ මං අරක කියලා ඉන්නවා කට්ටියට. සෝරි මේ ඉතින් කොහොම හරි ෂෝට් කරන්න මේ ඉතින් මගේ EP එක දානවා. මේ සින්දු පහක් එක සින්දුවක් යනවා ඔයාගේ වගේ හුඩ් එක මම මේ පහුගිය දවස් ටිකේ මගේ මේකේ දැම්මා. ඉතින් මේ හෙට හරි අනිද්දාට හරි තමයි දාන්න හිතන් ඉන්නේ. ඉතින් ආදරේ 2025 තිමු. දැන් අරගෙත් ගොඩක් කට්ටිය එක්කෙනෙක් දාලා දිනවා කෙවින් අය මට රැප් පැලියන්න ඕනේ කියලා. මම අද දවල්ට අනිවාර්යයෙන්ම කියලා දෙනවා මම කොහොමද සාමාන්‍ය කියන්නේ මම බේසික් එකක් කියලා දෙන්නම් රැප් ලියන්නේ කොහොමද කියලා. මම අර සාමාන්‍ය රැප් පැලියන ඉදින් මම පෙන්නන්නම්.
අද දවල්ට ලයිව් ඇවිල්ලා. nice big fan 44 කල්ලියට මොකද වෙන්නේ ඉස්සරහට? බ්‍රෝ බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. ඒකයි සීන් එක. 44 කියන්නේ නැති වෙන එකක් නෙමෙයි. ඒකයි සීන් එක. මම කියන්නේ නල්ලේ කොටලා තියන්නේ. මේකට දන්නේ නැද්ද මම පටන් ගන්නේ මේ ඇවිල්ලා 44 කල්ලියේ මේ ඉන්න පළවෙනි මෙම්බර්ස් ලගේ එක්කෙනෙක් මේ. ඒක සීන් එක. ඒකයි සීන් එක. ඒකනේ ඔයගොල්ලෝ දන්නේ නැහනේ. ඒක නෑ දන්නේ නැතුවදී ගොඩක් කවුරුත් කියන්න බෑ ඔය දැනගන්න. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා 44 කල්ලියේ ෆස්ට් මෙම්බර්ස් ළඟ එක්කෙනෙක් තමයි මේ වයිට් කැප. වයිට් කැප ගේමක් ඉසි. ජීෝේ තද. ඕනේ. අපි පටන් ගත්තා එතකොට හිටියේ මම මේ කවුද මමයි මැකයි මැකනේ පටන් ගන්නේ මැකයි මමයි ඉසි. ඔව් ඊට පස්සේ තමයි ජීෝ ඊට පස්සේ තමයි සෙට් එක සෙට් වෙන්නේ. ඊට පස්සේ නාසල්ලා. ඒයි මේ ඇවිල්ලා මේ සෙල්ලම් චරිතයක් නෙමෙයි මේ. ඒකයි සීන් එක දන්නවද? ඒක සෙල්ලම් චරිතයක් නෙමෙයි. වයිකේ ආයෝනේ වයිකේ තෝනේ තමයි කල්ලි. ඒකේ මණි වාරෙන් ඉන්න ඕනේ. ඕනේ වයිකේ අලුතෙන් මුකුත් ප්‍රොඩක්ෂන් එකක් දැම්මේ නෑනේ දාන්න. නෑ වයිකේ පොඩ කර ඔයා අබ්‍රෝඩ් ඉරි දැන් මං හිතන්නේ දැන් අපි බහැලා ඉන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ 2026 අපේ ඒකයි සීන් එක. එම සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න පාස් කරනවා. ඔව් පාස් කරන්න. ඒ කියන්නේ කුතුහලේ පොඩ්ඩක් තියාගන්න චුට්ටක් පොඩි කුතුහලයක් තියාගන්න. දාතරේ කනුව බ්‍රෝ තද. හරි එලගිරි. අපි එන කට්ටෙමු. ඔව්නේ. අපි කට්ටෙමු. දැන් දවල්ට හම්බෙමු. ඔව් දවල්ට හම්බෙමු. දවල්ට හම්බෙමු. වෙලාවක් එහෙම තියනවද නෑනේ. මම දාන්න මම අප්ඩේට් කරන්න මම පෝස්ට් එකක් දාන්න මේ FB එකේ දාන්න කියලා දෙන්න කියලා. රැප් ඉගෙන ගන්න කැමති අයට එක ටෙක්නික් එකක් අද කියලා දෙන්න. ඔව් අද කියලා දෙනවා කියලා එක්කෙනෙක් කිව්වා. එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා. ඔයගලන්ට බොහොම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා. ජයම වේවා. ජයම වේවා. ආදරේ. ආදරේ 2026 අපේ අපේ